ඔයාලා සාදරයෙන් පිළිගන්නවා රිවිව් කසුන් YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ Soul Land 2 episode 1. Soul Land ගැන කතා කරන්න කලින් දේවල් දෙක තුනක් ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. Soul Land කියන්නේ martial souls use කරලා ප්‍රහාර එල්ල කරන ලෝකයක්. ඉතින් martial souls කියන්නේ ඒගොල්ලන්ගේ ආත්ම මට්ටම් 1 ඉඳලා 100 වෙනකම් බෙදලා තියෙනවා. එතකොට ඒක 10න් 10ට ආයෙ කඩනවා. එතකොට එයාගේ ආත්ම මට්ටම 10ට ආපුවාම ඒගොල්ලන්ට ආත්ම මුර්ගයෝ යටත් කරගෙන ඒගොල්ලව මරල් දාන්න වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආත්ම මුදු, ඒ කියන්නේ soul rings කියලා එකක් එළියට එනවා. ඉතින් මේ soul rings පුරා ගන්න පුළුවන් ආත්ම මට්ටම 10න් 10ට විතරයි. ඒ කියන්නේ 10 20 30 40 ඊට පස්සේ 100. ඉතින් ඒගොල්ලන්ගේ එතකොට සටන් කරනකොට ආත්ම වලලු එළියට ගන්නවා. ආත්ම වලලු ගානනවා අපිට. ඉතින් එයාගේ soul power එක කොච්චරද කියලා අනුමාන කරන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන් කියලා මං කිව්වේ මොකද soul power එක 50ක් තියෙන කෙනෙක්ගේ තියෙන්නේ මුදු 5යි. එතකොට 59ක් තියෙන කෙනෙක්ගේ තියෙන්නේ මුදු 5යි. එතකොට මේ බල මට්ටම අතරත් ලොකු වෙනසක් තියෙනවා. ආත්ම වලලු වල පාට අනුව ඒගොල්ලන්ගේ ආත්ම වලල්ලේ බලය තීරණය වෙනවා. මේක වෙනස් විදිහේ කතාවක් ඉඳලා මේගොල්ලන්ගේ ආත්ම වලල්ලේ පාට, ඊට පස්සේ මේගොල්ලන්ගේ soul power ගැන, ඊට පස්සේ මේගොල්ලන්ගේ බල මට්ටම් ගැන මම වෙනම පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. හරි ඉතින් Soul Land 2 පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ දේවාත්ම ගම්මානය. ඉතින් ඔයගොල්ලෝ Soul Land 1 බලලා තියෙනවා නම් දන්නවා ඇති මොකද්ද මේ දේවාත්ම ගම්මානය කියන්නේ කියලා. ඉතින් මේ දේවාත්ම ගම්මානය කියන්නේ Soul Land 1 එකේ හිටපු ටෙන්සන්ගේ ගම. ඉතින් මේ ටෙන්සන්ගේ ගම නම දේවාත්ම ගම්මානය විදිහට වෙනස් කරනවා ටෙන්සන් දෙවියෙක් විදිහට පරිවර්තනය වුණ වෙලාවේ. ඒ කියන්නේ ආත්ම මට්ටම 100ට ආවට පස්සේ. ඉතින් මේ කතාව පෙන්නන්නේ ටෙන්සන්ගේ කාලේ ඉවරලා ශාස්ත්‍රයකුත් දස වර්ෂයක් ගියාට පස්සේ. හැබැයි මම chat GPT එකෙන් ඇහුවට පස්සේ එයා කිව්වේ නම් අවුරුදු 10000කට පස්සේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක හරියටම දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ඉන්නේ අද අපේ කතාවේ ප්‍රධාන චරිතේ හාවෝ යුහාවෝ. ඉතින් මේ හාවෝ යුහාවෝ එයාගේ soul power එක ඇක්ටිවේට් කර ගන්නවා. මෙතනින් යන ගමන් ඉන්නේ ටෙන්සන්ටත් දකින්නවා. ඉතින් මට පුදුමයි මොකද අවුරුදු 10000ක් ගිහිල්ලා ටෙන්සන් කොහොමද මෙච්චර කල් ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක බලලා ගිහිල්ලා ටෙන්සන් යන්නේ එයාගේ මාලිකාවට. ඉතින් එතකොට මෙතනට එනවා සියාවෝ ඌ. ඉතින් Soul Land 1 බලලා තියෙන කෙනෙක් විතරයි මේ සියාවෝ ඌ ටෙන්සන් එහෙම කවුද කියලා දන්නේ. ඉතින් ටෙන්සන් අහනවා සියාවෝ ඌගෙන් සියාවෝ කිව්වයි නිදිද කියලා. Soul Land 1 බලලා තියෙන කෙනෙක්ට එතකොට මෙතනින් පොඩි අනුමානයකට එන්න පුළුවන්. ඉතින් මම මේක කියන්නේ නැහැ මෙතන. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ සියාවෝ අහනවා මොකද්ද ඔයා කලබලෙන් වගේ ඉන්නේ කියලා. එතකොට ටෙන්සන් කියනවා ආකාශ තලයේ දවසක් යන මාරාන්තික ලෝකයේ වසරකි. වසර දහස් ගානකට පස්සේ ටෙන් වංශේ වැඩිලා. එතකොට සියාවෝ කියනවා වසර 4000කට පෙර පෘථිවියේ විස්ථාපනයෙන් පෘථිවියේ වර්ගබලය දැන් දෙගුණයක් වෙලා කියලා. ඉතින් මට මේ කතාව නම් කිසිම තේරුමක් තේරෙන්නේ නැහැ. එහෙනම් මේ කතාව ටික ස්කිප් කරලා දාන්න. මට තේරෙච්ච විදිහට නම් මේ කතාවල මේගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ හිටපු අවුරුදු 10000 ඇතුළත මේ මහද්වීපයේ වෙච්ච වෙනස්කම්. මේ මහද්වීපය තමයි ඩෝලෝ මහද්වීපය. හරි ඉතින් මේ කතාවේ ඉවරුණාට පස්සේ ටෙන් වංශය ඉවරුණා කියලා මං කිව්වනේ. ටෙන් වංශය විනාශ වෙච්ච නිසා ටෙන්සන්ට ටිකක් දුකයි කියලා මෙතනින් පොඩ්ඩක් කියනවා. ඊට පස්සේ ටෙන්සන් කියනවා මම දැන් එනකොට අලුත් තරුවක් දැක්කා. ඒ තරුව කියලා එයා අදහස් කරේ අතන හිටපු හාවෝ යුහාවට. ඉතින් එයා කියනවා එයා ටෙන් වංශයත් එක්ක ඒකාබද්ධ වෙවි කියලා. අනිත් එක මම එයාගේ ඉරණම බලන්න හදනකොට මට එයාගේ ඉරණම මිදුපු හින්දා පෙවුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාගෙන් අදහස් කරන්නේ නැත්තේ එයාගේ ඉරණම එයාට බලන්න බෑ කියලා වෙන්න ඇති. හරි ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ මන්දිරයක්. ඒ මන්දිරය ගාවට අපේ ප්‍රධාන චරිතය ඇවිල්ලා තිනවා හාවෝ. ඉතින් එයා මේ මන්දිරය දිහා හෙන තරහින් බලන් ඉන්නවා. මේ තරහින් බලන් ඉන්න හේතුව මොකක්ද කියලා අපිට දැන් කියන්නේ. මම ඒකට හේතුවත් මේ ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කල්ටිවේෂන් ලෙවල් එක ගැන කරන වීඩියෝ එකකින්. ඊට පස්සේ මෙතන ඉන්න මොරසංචාරයේ ආපු දෙන්නෙක් කියනවා ආදිපාදිවරයාගේ මන්දිරයට කඩා වැටීමට ඔය කොතරම් නිර්භීතද කියලා. එතකොට මෙතන ඉන්න එක මුරසෙබලේ මෙයා වඳුර ගන්නවා. ඊට පස්සේ එයා කියනවා ඔයා ඩයි කියලා කියනවා. ඉතින් එතකොට යුහාවෝ කියනවා මම ඩයි පවුල කෙනෙක් නෙමෙයි මම හාවෝ කියලා. ඉතින් මෙහෙම කියන්න හේතුව මම කල්ටිවේෂන් එක ගැන දාන වීඩියෝ එකෙන් ගේන්නම්. ඊට පස්සේ යුහාවෝ කියනවා මම එයාව හඳුනන්නේ අපතයා කියලා. ඊට පස්සේ යුහාවෝ අල්ලගත්ත මේ මුරසංචාරය කරේ හිටපු සෙබල් දෙන්නට මානසික ප්‍රහාරයක් එල්ල කරලා යුහාව මෙතනින් යන්න යනවා.
හරි ඊට පස්සේ පෙන්වන්නේ බොහෝ දුෂ්කරතා මැද ලස්සන පරිසර වලින් එක තැන් වලින් ගමන් කරන යුහාව. ඊට පස්සේ යුහාව එක තැනකට ඇවිල්ලා එයාගා තිබ්බ සිටියමක් විවෘත කරලා බලනවා. ඊට පස්සේ එයා දැන් ප්ලෑන් කරන්නේ එයාගේ ආත්ම මට්ටම 10ට ඇවිල්ලා හින්දා ආත්ම වර්ගයේ මල්ලා සෝල් රින්ග් එකක් ලබා ගන්න. ඉතින් අපිට පෙන්වනවා යුහාව ගා තිබ්බ වතුරත් ඉවරයි කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ යුහාව මාළුවෙක් අල්ලගෙන පුච්චලා කන ගමන් ඉන්නවා. එතකොටම හොඳ සුවඳක් කියලා කෙල්ලෙක් එනවා මෙතනට. ඉතින් එයාගේ නම අපිට තාම කියන්නේ. ඊට පස්සේ එයා අහනවා ඔයා රහට ග්‍රිල් කරන මාළු වෙනවා වගේ අපිට පේනවා. ඔයාට ඒවා විකුණන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යුහාව ඔයාට ඒක නොමිලේ ගන්න පුළුවන් කියලා එයාට දෙනවා. එතකොටම යුහාව පොදු වෙන එයාගේ අතේ තිබ්බ එක එකපාරට අතුරුදහන්. ඊට පස්සේ මෙතන තව පුද්ගලයෙක් එනවා. එයා කියනවා මෙයා තාම එක කඩක්වත් කෑවේ නෑ. ඉතින් ඔයා දැන්ටමත් කන්න පටන් අරන්න කියලා මෙතන හිටපු කෙල්ලට. ඊට පස්සේ මේ කෙල්ල කියනවා ඇයි ඔයාට ප්‍රශ්නයක්ද කියලා. එතකොට මෙතන හිටපු කොල්ල කියනවා හොඳයි මිස්යා දැන් සතුටුද කියලා. එතකොට අපි දැන් හිතා ගන්න පුළුවන් මේ කෙල්ලගේ නම තමයි යා. ඊට පස්සේ යුහාවස ඔයාටත් එකක් ගන්න පුළුවන් කියලා එයාටත් ග්‍රිල් කළු මාළු එකක් දෙනවා. එතකොට මෙතන හිටපු පිරිම් පුද්ගලයා කියනවා ඔයා මේ මාළු ඇල්ලුවේ ගඟෙන්ද කියලා. ඊට පස්සේ ඒකට මොකුත් යුහාව කියන්නේ නැහැ. ඊට පස්සේ මෙතන හිටපු පුද්ගලයා කියනවා මගේ නම බේබේ. එතකොට මෙයා තමයි ටෙන් යා කියලා. එතකොට මෙතන හිටපු ටෙන් යා එකපාරට පිස්සුවදලා වගේ වටේ දුවන්න පටන් ගන්නවා. එයා කියන්නේ මම මෙච්චර රසවත් ග්‍රිල් කරපු මාළු කවදාවත් කාලා නැහැ කියලා. ඒකට යුහාව අමුතු හිනාවක් දානවා. ඊට පස්සේ මෙතන ටිකලාක් ඉඳලා යුහාව මම දැන් යනවා කියලා ඒගොල්ලන්ට තාචාර කරලා යනවා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ සින්ඩු වනාන්තරයේ දොරටුව. ඉතින් යුහාවගේ ආත්ම බල මට්ටමට ගැලපෙන ආත්ම වර්ගයෝ ඉන්නේ ඉතින් මේ වනාන්තරයේ. ටිකලාවක් සින්ඩු වනාන්තරයේ ඇවිදගෙන යන ඉන්න යුහාවට දැනෙනවා එයාගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඒත් එයාට පේන කෙනෙක් නම් හිටියේ නෑ. ඊට පස්සේ ආත්ම වර්ගයේ යුහාවගේ ඉස්සරහට ඇවිල්ලා එයාට ප්‍රහාර එල්ල කරගෙන යනවා. ඉතින් යුහාව මේ ප්‍රහාර වලින් බේරෙන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ ආත්ම වර්ගය ආයේ කටින් අමුතු එනර්ජි එකක් පිට කරනවා. ඒ හින්දා යුහාව කරන්නේ එයාගේ අතේ තියෙන සුදු කොටි කිනිස්ස එළියට අරගෙන මට මේක මගරින්න පුළුවන් කියලා හිතලා ඒකට මෝන දෙන එක. එතකොට යුහාව පැත්තට විසිකලා යනවා. ඒ විතරක් නෙමෙයි කිනිස්සත් වෙන තැනකට ගිහිල්ලා වැටෙනවා. ඉතින් මේ සුදු කොටි කිනිස්ස ගැනත් මම කල්ටිවේෂන් ලෙවල් ගැන කරන වීඩියෝ එකේදී කියන්නම්. ඊට පස්සේ මේ ආත්ම වර්ගයා යුහාව අල්ල ගන්නවා. යුහාව එයා ගාව තිබ්බ සුදු කොටි කිනිස්සෙන් ආත්ම වර්ගයාගේ අතට ඇනලා එතනින් බේරෙනවා. ඊට පස්සේ යුහාවගේ මානසික බලයේ සුදු කොටි කිනිස්සේ පවය දෙකම එකතු වෙලා මේ ආත්ම වර්ගයාට ප්‍රහාරයක් එල්ල කරනවා. මේ නිසා ආත්ම වර්ගයා එතනම ඩවුන්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ආත්ම වර්ගයාගේ සෝල් රින්ග් එක එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සෝල් රින්ග් එක සුදු පාටයි. ඒ කියන්නේ පල්ලෙහාම පන්ති එකක්. ඉතින් ඔයාලට මේවා ගැන තේරුම් ගන්න කල්ටිවේෂන් ලෙවල් එක ගැන මම වීඩියෝ එකක් දාන්නම්. යුහාව ගාවට එකපාරට අමුතු මකරයෙක් වගේ සතෙක් ඇවිල්ලා ඊට පස්සේ ඒ සතා නිකන් පණු කීටෙක් වගේ සතෙක් වෙනවා. ඒත් එක්කම වටපිටාව හෙන සීතලයි කියලා යුහාව කියනවා. ඊට පස්සේ යුහාව ගල් වෙලා වැටෙනවා. ඉතින් මේ සීන් එකත් එක්ක Soul Land 2 එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක කොහමද? වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන comment එකක් දාන්නයි, වීඩියෝ එකට like එකක් දාන්නයි අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි.